ආයිබෝවන් යාළුවනේ මට හිතුණා අද පුංචි වීඩියෝ එකකින් මගේ මල් පිපෙන ගස් ටික පොඩ්ඩක් පෙන්වන්න කියලා. ඉතින් හුඟක් අය මල් පිපෙන ගස් පෙන්වන්න කියලා ඉල්ලනකොට එතකොට මට එකක් දැම්මහම එයාලට බලා ගන්න පුළුවන් නේ. ඉතින් මම පළමුවෙන්ම මේ මගේ channel නරඹන අයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගේ මල් පැල මිලදී ගන්න අයටත් ඒ වගේම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් බලමු අද ඉස්සෙල්ලම මම පෙන්වන්නේ ඔයාලට මේ කරාබු මල්, තාරකා මල්, කරාබු කියන එක. මේ මෙතන පැල ගොඩක් තියෙනවා යාළුවනේ. ඉස්සර මෙතන පැල තිබිලා ඒවැ බීජ වැහලා තමයි මේ හැදිලා තියෙන්නේ. මෙතන මේ එක ගහක් තමයි. මේ ගහ රවුමට හැදිලා මේ වගේ තමයි උස. අඩි 2ක වගේ උසක් තමයි තියෙන්නේ. මල් පිරීලා හැදෙනවා කහ පාටට. හරිම ලස්සනයි. එනම් බලමු ඊගාවට. මේ බලන්නකෝ මේ පඳුරට කියන්නේ white ginger කියලා. මේ මල් පිපෙන්නේ හැන්දෑවට තමයි. දවල්ට පර වෙනවා. හරිම සුවඳක් තියෙන. මේ බලන්න මේ මල සමහර අය දන්නේ නැහැ. ඒකයි මම පෙන්නුවේ. මම මේවා පැලත් අලෙවි කළා. මේ මල පුදුම සුවඳයි. අපි මල් පූජා කරලා පර වෙනවනේ. ඒ පර වුණත් මලේ සුවඳ නැති වෙන්නේ. මල සුවඳයි. පර මල් ටිකත් මං ගේ ඇතුලෙන් කුස්සියෙන් තනින් තන තියෙනවා සුවඳ නිසා. මේ බලන්න මේ පඳුර මෙන්න මේ වගේ තමයි මේ පඳුර හැදෙන්නේ. ඔය පැල තියෙනවා. ලොකු ගස් ඒවා. මේ වගේ එකකින් තමයි යාළුවනේ මගේ ගම්බිරිස් මේ මගේ නියපොතු එහෙම ලස්සන නැත්තේ කළු පාටට පේන්නේ මේ ගම්බිරිස් කඩලා තමයි. ඉතින් මල් වවනවා වගේම ගම්බිරිස් වැලකුත් හිටව ගත්තාම ඒක ගෙදර කන්නත් පුළුවන් ආදායමකුත් එනවා. හරි එහෙනම් බලමු මේ තියෙන්නේ වින්කා. මේ අටපෙට්ටිය මල් නෑ. මේකත් මල් වර්ගයක්. මල් ගන්න අය ඕන්නම් ඉල්ලන්න මම මේ පැල නොමිලේ දෙනවා. මේ පැල මේ අර අඳු සර්පයින්ට හිට ඕන අඳු පැල. ඒව හැම ඕන අය ඉන්නවනම් ඉල්ලන්න මම ඒව නොමිලේ දෙන්නම්. මේක හෙලිකෝනියා වර්ගයක් මං හිතන විදිහට අර රෝස පාට කරලක් වගේ දිග ලස්සන මලක් හැදෙන්නේ. මේ පොපි මල්. මෙතන දිය කුඩලු වර්ග තියෙනවා. එතන ඉන්නවා අපේ යාළු මාළු ටික බලන්නකො කටහඬට එයිද කියලා. බඩකිනි නම් එනවා. ඔන්න එනවා. ඔය එන්නේ. බඩකිනි වුණොත් නම් මෙතනින් යන්න බෑ ළඟටම දුවගෙන එනවා. දැන් කණ්ඩ දීලා ඉන්නේ. මෙතන තියෙනවා මගේ එපීසියා වර්ග. දිය කූඩලු තියෙනවා. මෙතනත් එපීසියා වර්ග තියෙනවා. මෙතන තියෙනවා බාබන්ඩේසියා, එපීසියා. මෙතන තියෙනවා කැලේඩියම් ටිකක් ඒවා බිම හිටවලා තියෙන්නේ. ආයි තියෙනවා කැලතියා.
මේ කැලතියා ලොකු පඳුරු තියෙන ඕන කෙනෙක් ඉල්ලන්න. වටේටම තියෙන කැලතියා පඳුරු. මෙතනත් කැලතියා මන් තිබිලා ඒවා සේල් කළා දැන් ආයි හැදීගෙන එනවා. මේක නම් මාරම ලස්සනයි. මේ තියෙන්නේ අර ටෙරා කියන ඇන්තූරියන් එකේ බ්‍රවුන් කලර් එක. ඉතින් යාළුවනේ මේ බලන්න මගේ මේ සුදු පාට රහචපොට්ටු මේ මිදුලේ ඉඳන් එළියට යනකොට පාරට යනකොට මෙහෙම තමයි තියෙන්නේ. දිගටම අර සුදු පාට ඉවාටා වැටියක් හිටුලා තියෙන එක මාරම ලස්සනයි. ඒක ලස්සනට කපා ගන්න පුළුවන් නම් ඉතින් ගොඩක් ලස්සනයි. එහා පැත්තේ ටිකක් තියෙනවා. මේ තමයි පාර අපි. මේ ගේට්ටුවෙන් එළිය පැත්ත. ගේට්ටුවෙන් එළිය පැත්තේ බලන්න තියෙනවා ඉවාට සුදු පාට එක තියෙනවා. කහ පාට එකක් තියෙනවා. ඒක නයි එක පඳුරයි තියෙන්නේ. මේ අර කහ පාට මල් පිපෙන වර්ගය. මෙතන වින්කා තියෙනවා. ආයි වින්කා තියෙනවා. මෙතන කොළ පාට ඉවාට තියෙනවා. සුදු පාට ඉවාට තියෙනවා. මල් පූජා කරන ඒවා තියෙනවා. කටරොඩු වැලක් තියෙනවා. දිගටම තියෙනවා කහ පාට මල් පිපෙන ඒවා. ආයි තියෙනවා පොපි වර්ග. මගේ මේ හරිය ගොඩාක් තිබුණා හෙලිකෝනියා. පැල 82ක් තිබිලා පෙරේදා වගේ මට මතක මේ අරන් ගියා දියතට එක්කෙනෙක්. මේ දියතේ හරියට ඒවා විකිනෙනවලු. හෙලිකෝනියා, බර්ඩ් නෙස්ට්, ක්‍රෝටන්, හබරල ඒ වර්ග ගෙනිච්ච මට ෆොටෝ එකක්වත් වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණා හදිස්සියේ. ඉතින් මේ බලන්න මේකත් ලස්සන මලක්. දිය කූඩල පොකුරු කැලස් එකක් තියෙනවා. මේ බලන්න යාළුවනේ ගම්බිරිස් වැල මට මෙතෙන්ට ආවම දැක්කේ. ගම්බිරිස් වැලේ ඉදිච්ච කරල් තිබිලා මම කැඩිව්වා. දැන් බාගෙට පැහිච්චක් තියෙනවා. මලුත් එනවා. මේ බලන්න හෙලිකෝනියා එකේ ලස්සන බිම හිටවලා තියෙන්නේ. හරිම ලස්සනයි. පරිසරයට සීතලකුත් දෙනවා. මේ බලන්නකො ගම්බිරිස්. ගම්බිරිස් වැලක් හිටව ගන්න සාත්තුවක් ඕනේ නැහැ. ඕන තරම් හැදෙනවා. මේක තෙබු වර්ගය. මේ මගේ අර මම මේ ක්‍රෝටන් වර්ගයේ විකුණන්නේ. ඒ ගහ දැන් කපලා. මෙතන තියෙනවා ක්‍රෝටන් පැල ටික ලස්සනයි. අද පිපිලා තියෙනවා මේ රේන් ලිලි සුදු පාට මලක්. පොපි. මේ හරියට තියෙන්නේ හිටෝල පැලවෙන්න තියෙන ගොඩක් ඒවා තමයි මෙතන තියෙන්නේ. මෙතනත් පොපි පැලයක් ගහක් තියෙනවා. බලන්න ඒවා ලස්සන. ඉවාට මෙතන තියෙනවා. මෙන්න මේක රෑ කුමාරි කියන්නේ මේක. මේක මාර්ම සුවඳයි. රෑ 7ට විතර මල් පිපිලා මේ පොහොට්ටු පුරාම හැදෙනවා. මෙන්න මේකේ පැලත් මම රුපියල් 100ට දුන්නා. මේ විෂ්ණු කාන්ති කියනවා.
අලුතෙන් ගෙන එකක් තමයි මේක. ලස්සනයි. මම දැන් මේ ඊයේ හැදුවා මගේ වැරැන්ඩ එක ඉස්සරහා රස්නෙට අවුව වැටෙනවා දවල්ට තද අවුවක් වැටෙනවා. ඒ ගමන නෙට් කෑල්ලක් ගෙනල්ලා හදලා වැරැන්ඩ එක ඉස්සරහා කැලෑවක් හැදුවා. ඒක මාරම කූල්. ලොකු මල් ගස් තියලා කැලෑවක් හැදුවා. බලන්නකො මෙයාගේ ලස්සන. මේ ටිකත් පෙන්නගෙන මේ යන්නම් ඉතින්. ඇන්තෝරියම් ටික. ඉවත් පැල දාලා තියෙනවා. අනේ මං එදා ඇන්තෝරියම් පැල ගලෝලා වැලි වල හිටෙව්වා. මේ තියෙන්නේ ඒක තමයි. ඒක වීඩියෝ එකක් කළා. අනේ වීඩියෝ එක බලන්න බෑ. මේ පැහැදිලි නෑ. මං ඉතින් දැම්මේ නෑ. මෙන්න මේ බිස්කට් ගේන එකක් තමයි පැකින්නේ එක. වැලි පොල් එලි කෑලි දාලා පොඩි ඇන්තෝරියම් පැල බ්ලැක් කාඩිනල් හිටෙව්වා. බලන්න ඒවා ලස්සනට තාම තියෙනවා. ඒවා මුල් අදිනවා මැරෙන්නේ නෑ. මේවා විකුණන්න නෑ මං ආසාවට හදන ඒවා. මේ මගේ අර බැංකොක් ඇග්ලොනිමා වර්ග. ඕකෙත් තියෙනවා ඔන්න වගේ. ඉරේ මල් නෑ. එතන තියෙනවා බිගෝනියා වර්ග. මේ බලන්න යාළුවනේ මේ බිගෝනියා කොළ වැලි වල ගැව්වහම පැල හැදෙන හැටි මේක මේ මගේ කැරමල් පිලෝ පැලේ කපලා හිටවල තියෙන එකෙත් මොටේකින් දාලා තියෙනවා. මේ බිගෝනියා වලින් පැල හැදෙනවා. බිගෝනියා කොළේ කඩලා අඟල් දෙකක් විතර නටුව තියලා ඒක මුකුත් කරන්න ඕනේ නැහැ. නිකන් මේ වැල්ලේ ගැව්වාම අගේට පැල වෙනවා. එහෙනම් යාළුවනේ එච්චරයි ඉතින් පෙන්වන්න තියෙන මල් ගොඩාක් වර්ග දැන් අඩුයි. ගොඩාක් මම මේ දවස් ටිකේ සේල් කළා. මේ මගේ වැරැන්ඩ එකේ තමයි බලන්න මේ පැලම 150ට දැම්මේ. බලන්න මේ පොට් එකක් හදාගත්තාම කොච්චර ලස්සනද කියලා. බලන්නකො මෙයාගේ ලස්සන. කිසිම පෝරක් නැහැ. පොල්ලෙලි කෑලි වැලි කොම්පෝස් ඕවෙන් තමයි හැදිලා තියෙන ලස්සන. බලන්නකො. එහෙනම් යාළුවනේ ඔච්චරයි මගේ වීඩියෝ නරඹනවට ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් මගේ දුවගේ පේරාදෙණිය කැම්පස් එකේ යාලා කොන්නකේසන් එකේ වීඩියෝ එකක් දාලා තිබුණා. ඒකත් ගොඩාක් අය බලලා මේ සුබපතර තිබුණා. එයාටත් ගොඩාක්ම ස්තුතියි. මගේ අනිත් දුවගේ විද්‍යාපීඨය ආයිනේ. යාගෙත් අවුට් එක තියෙනවා මේ 17 සිකුරාදා. ඉතින් මේ සතිය සේල් දාන්න පුළුවන් වෙයිද දන්නේ. එහෙනම් ඉතින් ඕගොල්ලන්ගේ මගේ වීඩියෝ බැලුවට ගොඩාක්ම ස්තුතියි. බුදු සරණයි සියලු දෙනාට.